අයිබෝවන් මේ තමයි ලේන හතු කියලා කියන්නේ. ඉතින් මේ හැම තැනම හැදෙන මේ හතු වර්ග කන්නේ නෑ. මේ ලේන හතු කියන වර්ගය අපි කනවා. හැබැයි හැම කොටේකම හැදෙන හතු කන්නේත් නෑ. මේ අඹ කොටේ හැදෙන හතු කනවා. ඉතින් මේ හතු උයලා ගත්තාම හරිම රසයි. ඉතින් අපි දැන් මේ හතු කඩලා උයලා ගමු. මේ සෝබාදාමෙන් අපිට ලැබෙන දායාද තමයි මේ ඉබේ හැදිලා තියෙන්නේ. හරිම රසයි මේ උයලා කනකොට. දැන් අපි කඩමු. හරි ඉතින් මේ විදිහට මම හතු කඩලා ගත්තා. අපි දැන් මේක උයලා ගමු බලන්න. ගොඩාක්ම පැහැ වෙනස් වෙච්ච ගන්නෙ නැහැ. මේ සුදු පාටට වගේ තියෙන ඒවා තමයි අපි කඩලා ගන්න ඕනේ. ඉතින් අපි මේකට මේ විදිහට වතුර ටිකක් දාලා ඒත් එක්කම ලුණු කහ දාලා තියමු. ඒකට හේතුව තමයි පණුව ඉන්නවා නම් උඩට එනවා මෙහෙම ලුණු දැම්මහම. ඉතින් අර විස බීජ නාශකයක් විදිහට අපි කහ පොඩ්ඩකුත් දාමු. දාලා පොඩ්ඩක් විතර වෙලා මේක අපි තියන්න ආරිමු. වැලි එහෙම තියනවා නම් මෙහෙම වතුර ටිකක් දාලා ටිකක් වෙලා තිබ්බම වැලි යටට බහිනවා. හරි. ඊට පස්සේ මේ හතු එකේ හොඳට හොදලා දෙසරයක් විතර හොඳට සෝදලා වතුර බියරලා අරගෙන මෙන්න මෙහෙම මිරි කරලා එහෙම තියන්න. මේක මිරිකුවට මොකුත් වෙන්නේ නැහැ. මේ ලේන හතු අඳුර ගන්න ක්‍රමයක් තමයි හරි තදයි මේක. මෙහෙම තියන්න. හරි. ඊට පස්සේ මම ලෑස්ති කරගත්ත ඒත් එක්කම රතු ලුණු, සුදු ලුණු, තක්කාලි අනිවාර්යෙන්ම ඕනේ, කරපිංච, අමු මිරිස්. හරි. ඒත් එක්කම මම ලෑස්ති කරගත්තා මේ විදිහට පෝල් තෙල් ටිකක්, පෝල් කිරි, මිටි කිරි ගන්න. ඒ වගේම මිරිස් කුඩු, පහේ කුඩු, මේ කළු කුඩු, බෙදපු කුඩු මේවා. ඒ වගේම තමයි ගම් මිරිස්, මේ කරඳ මොංගු ඇටයක් තියෙනවා මෙතන. මේක කරඳ මොංගු නම් ඕනෙත් නෑ. සමහර අයට මේ කරඳ මොංගු හරි සැරයි. මෙතන තියෙන කුරුඳු පොතු, ලුණු. අපි පොල් තෙල් ටිකක් දාමු. ගොඩාක් නෙමෙයි ටිකක්. පොල් තෙල් රත් වෙගෙන එනකොට අපි කරපිංච සුදු ලුණු දාමු. ඊට පස්සේ දාමු රතු ලුණු. අමු මිරිස්, තක්කාලි. ඊට පස්සේ මේ හතු ටික දාන්න. පෝල් කිරි. මිරිස් කුඩු, පහේ කුඩු, කළු කුඩු, ලුණු, ගම් මිරිස්, කුරුඳු පොතු, කරඳ මොංගු. අර කෝපි කුඩු පාට වගේ ලස්සන පාටක් එන්න කහ මේ වගේ චූට්ටක් දාන්න. හොඳට හිඳලා ගන්න. හරිම රසයි. හරි. මේ විදිහට තමයි ලේන හතු උයලා ගන්න. ඉතින් දකින හැම හතුම කන්න යන්න එපා. විස ඒවත් තියෙනවා, කන්න නැති ඒවත් තියෙනවා. ඉතින් මේ අඹ කොටේ දැදිච්ච ලේන හතු තමයි මම මේ අද ඔයගලන්ට උයලා පෙන්නුවේ. ඉතින් හරිම රසයි බත් එකට. වෙජිටේරියන් අයට මේක
හොඳ තෑග්ගක් වගේ මේ ස්වභාවයෙන් දෙන තෑග්ගක්. හරිම රසයි මේ ලේන හතු හදලා ගත්තාම මස් වගේ රසයි. ඉතින් මේ විදිහටම හදලා ගන්න හරිම රසයි. ඔගොල්ලෝ කාලා බලන්න හරිම රසයි මේ ලේන හතු. ඉතින් මේ විදිහට ඉතින් මැෂ් කරලා ඉවුවාම හරිම රසයි. අලතේ දාලා පරිප්පු වෙලා මම මේ විදිහට බයිට් එකකුත් හැදුවා. ඉතින් මම වෙජිටේරියන් නිසා. ඉතින් ඒකට ලේන හතුත් ගැලපුණා මොකද මස් මාළු නැති නිසා. ඉතින් හරිම රසයි මේ විදිහට හරි ගසලා ගන්න. ඔගොල්ලෝ කාලා බලලා රස කියලා මට කමෙන්ට් එකක් දාන්න. ගිහින් එන්නම් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙමු.